පොඩ්ඩක් ජීවිතේ නිදහසේ ඉන්න හදනකොටම අංකූරක් කිලපු තඩි ඌරෙක් හෙන ඌරෙක් වගේ ගෙදරට පහත් වෙනවා. කොහොමද? මා අඳුරන්න පුළුවන්ද? එකපාරින් දැක්ක ගමන් අඳුර ගන්න ඔබ මහේන්ද්‍ර පෙරේරාද යකෝ? ඒ වුණාට මොකද දැකලා පුරුදු වෙත් වගේ. මේ ඉලෙක්ට්‍රික් ජූස් කොපිය මොකද යකෝ කන්නාඩි දාලා ෆුල් සූට් ඇඳගෙන ට්‍රේල් බයික් එකක නැගලා කෙට්නේ මේ. මහත්තයා CID එකෙන්ද? නෑ මල්ලි CID නෙවෙයි. මම මේ චමින්ද අයියා. මම ඔයාලට අර බිස්නස් අයිඩියා ගැන කිව්වේ. ඒක කතා කරගෙන ආවේ. ආපෝ ගොබ්බ චමින්දයා මේ සෙන් කුට්ටල් නොද කොපිය එක මොන බිස්නස්ද? මොන මරාලයක්ද දන්නේ. ඇත්තම කියපන් ඉතින් ඔබ කැමති නෑ කියලා. අනේ ඒ මොකද හිතන්නේ මම අයියට කිව්වේ මම ඒ වැඩේට පොඩ්ඩක් එච්චර කැමති නෑ කියලා. කැමති නෑ කියපු මට අන්තිමේ උනේ උගේ සර්වාංග විකලාංග බිස්නස් දැනුම ගැන පැය දෙකක දේශනයක් අහන් ඉන්නේ. ජීවිතේ ගෝල්ස් අචීව් කරන්න ඕන. මොන මිනිහෙකුටම ජීවිතේ ගෝල් එකක් තියාගෙන හඹාගෙන ඒකෙදි ඔහොම නිකන් බලන් ඉඳලා හරියන්නේ නෑ. ඔව් බලන් ඉඳලා නම් හරියන්නේ නෑ කොහොමද තව බලන් හිටියොත් එහෙම මට පිස්සු හැදලා නවතින්නේ. මූ වෙන පොල් කොම්බ මන්දේ වගේ හිට මුට පුදුම ජීවිත දැනුමක් නෑ කො තිබිලා තියෙන්නේ. ඒ පාර මොකද මේ යකා මේ කොල කපන්නේ ජොයින්ට් එකක් අතෝ තනද? අනේ මං කියනවා මම ඔබ ගහන්නේ නෑ කියලා. මේ මොනවද මල්ලි? ඔය හාප් ෂීට් නේ. මේ සල්ලි කියන්නේ මාත් එක මේ සල්ලි අයියෝ සයිලන්සර් කරිච්ච 3 නම්බර් ලොරි එක නුවර යනවා වගේ මේක බෙරිහන් දෙනවා ඉවරයක් නෑ මගේ කනත් ගොඩ වෙලා දැන් යකෝ ඒ දවස්වල මේ ග්‍රයි පෝටර් කෝලං කුට්ටමාට බයිසිකලට තෙල් ගහ ගන්න රුපියල් 50ක් අතේ නේ ඒකට දැන් බලපන්කෝ මේක ඩොලර් වලින් ටෝක් දෙන්න උඹේ කාල කලමනාකරණයයි ජීවිතේ සිරිත් මල් තමයි අරන් ඵලයන් මට කෙටියෙන් කියපන් උඹේ බිස්නස් ඔපචුනිටි එක මොකද්ද කියලා අපි ඉන්න ඔයාලා වෙනුවෙන් අපි ඉන්න ඔයාලා නෑ උඹ මං වෙනින් ඉන්න ඕනේ මට මගේ කියලා මිනිස්සු ඉන්නවනේ උඹට පුදුම බාලපස්සාගත අමාරුවක් නේ මං ගැන තියෙන්නේ මල්ලි මේ මොකද්ද කෙසේ කිරිය නෑ මේ වාගේ ඇසට් එක මේ වාගේ වත්කම නේ ගානව දැනගනින් බත් කන අතින් ගිහලා ඔය කේල් ගෙඩියත් ඔගේ උඩ බොත්තමේ නවතින ඒ පරමු කේල් ගෙඩිය කනවා යකෝ දැන් පැයක් ගියා තාම මේ දේශමාමක ලාමක හෝන්තුව මුගේ බිස්නස් අයිඩියා එක මොකද්ද කියලා කිව්වේ නෑ මොකද්ද තියෙන්නේ බැංකුව මංකොල්ල කන නම් ඒක කෙලින් කියපන් උඹ මෙච්චර සල්ලි ගැන කතා කරන්නේ මෙන්න මේක තමයි අන්තිම වෙන්නේ තමන්ගේ ඉන්කම් හරියට මැනේජ් කරේ නැත්තම් ඔව් මුලදීම කතා කරලා වැඩේ පොඩ්ඩක් මැනේජ් කරගත්තේ නැති එකේ කුණ තමයි මම මේ කන්නේ තොට මාව හන්දිය ගාසන කුණට ටේලරේ වගේ පේනවනේ ජීවිතේ ජය ගන්න නම් මල්ලි උඹේ කට වහලා ඉන්න ඕනේ මේ තියෙනවා ජීවිතේ මේ වගේ යාළුවෝ මේ ඉන්නේ ඔයා මුට මං හිතන්නේ මාසෝන් ලිස්ටිය වෙයිලා තියෙන්නේ. ඒක තමයි ඔය පිටතර එහෙම කුඩු කරන්නේ. තව ටිකකින් බිල්ලක්වත් ඉල්ලයිද දන්නේ. එහෙම උනොත් චිකන් 500ක් තරම් දීලා මාරු වෙනවා. ඒ ඔක්කොටම කලින් මොකද්ද බිස්නස් වැඩේ කියලා හරියට කෙලින් අහපන් පිරිමියෙක් වගේ බල්ලෝ. පිටරේ පොලේ ගෙවුවා. මේක තමයි ඔයගේ ජීවිතේට දෙන්නේ. මේ බිස්නස් එකේ ඉන්වෙස්ට් නොකරොත්. ඔයා මොකද්ද කියන්න හදන්නේ? මොකද්ද ඔයාගේ බිස්නස් එක? මේකට කියන්නේ නෙට්වර්ක් මාකටිං. මේක තමයි අපේ බිස්නස් මොඩල් එක. මොකද මේ ගල් ගොඩක් ඇඳලා මමල උඩම ඉන්නේ මගෙන් පල්ලෙහා ඉන්නේ මගේ බෙනිෆිට් හම්බෙන අයලු. අත්තිලම් වයිනේ. මේක මේ දාර පිරමීඩ බිස්නස් එකක් නේ මේවා නෙට්වර්ක් මාකටිං උඩ මේ පිරමීඩනේ. අපෝ මල්ලි මේව පිරමීඩ නන්නේ තෝ මෙතන නෙවෙයි කියලා වැලලෙන්න හැදුවට තෝ කියන ඒවායින් තේරෙන්නේ එහෙමනේ. මට තව යාළුවෝ 3 දෙනෙක් හොයාගන්නලු. ඒ යාළුවෝ 3 දෙනාට කියනලු තව 9 දෙනෙක් හොයාගන්න කියලා. උඹ මොකද්ද මේ මෙච්චර මිනිස්සු එකතු කරන් ඉස්කෝලේක ඩ්‍රිල් එකක් කරන්න දාන ස්පෝර්ට් මීට් එකට. මොකද අයියෝගේ නම? මේක මල්ලි ලයිෆ් රුපියල් 50000ක් දැම්මම මාසෙ අන්තිමට 1,50,000ක් හම්බ වෙනවා. අඩෝ නියමයිනේ යකෝ මාන්ස් වෙන්න දෙයක්වත් නෑ ඊසි මනේ. හරියට ගේමක් ගහගත්තොත් මාස 6න් නැගන්න අරක බස්සන්න පුළුවන්. ලක්ෂයට වඩා දැම්මොත් මල්ලි ලක්ෂ 5ක් හම්බ වෙනවා. අම්මට උඩු ලක්ෂ 5ක් හම්බුනොත් එහෙමොත් එකපාර BMW එකක්ම බස්සනවා නෑ. ගේ හදන්න පටන් ගන්නවා. මූ මෙච්චරම බැහැලා කරන්න විදියක් නෑනේ මේක බොරුවක් න අනිත් එක තව සල්ලි දාපුවෝ ඉන්නවනේ. ඔන්න ඔය දානවා. මල්ලි ඔයා හිතන්න රුපියල් 50000ක් අද ඔයා අපේ කම්පැනියට දීලා ජීවිතේ අද ඉඳලා ටර්නින් පොයින්ට් එකක් ගත්තා කියලා. කොහොම හරි මේකෙන් ගේමක් ගහලා ජීවිතේ ජය ගන්නවා. බෙන්ස් එකකින් වගේ ගමේ හෝන් ගහගෙන යද්දි අර මට බෑ කියපු පිනෝලි එහෙම පැනිලා මැරි. ගිනි ගනියෝ කිරිසියා. ගෙදර පොත තියලා පුළුවන් වුණොත් ලක්ෂ 25ක් විතර එකපාර දානවා. එහෙමුනොත් මං කෝටිපතියෙක් නේ යකෝ මාස 6න්. අනේ කොල්ලෝ ජීවිතේ ජය ගන්න කලින් මෙන්න මේකට පොඩ්ඩක් තල්ලුවක් දාන්න. යකෝ මූ ක්ලීන් සූට් එම්ටි පොකට් නේ යකෝ. බයිසිකල් ස්ටාර්ට් වෙන්නේ නැද්ද? වැඩේ ගොඩ යන්නේ ඇයි කොහොමද? අනිවාර්යයෙන්. පිරමීඩ බිස්නස් එකේ සෝරි නෙට්වර්ක් මාකටිං බිස්නස් එකෙන් ගොඩ නොගිය කෙනෙක් නෑ මල්ලි. මම ඉක්මනටම සල්ලි දාන්න. Many months later. අයියේ මේ මාසර මේ බිස්නස් එකේ සල්ලි වැටලා නෑ. සල්ලි? මොන සල්ලිද? මොකද කියන්නේ අර නෙට්වර්ක් මාකටිං වැඩේ. නෙට්වර්ක් මාකටිං? මොන සල්ලිද ඔය? මගෙත් මේ ලක්ෂ ගණනක් බුඩු. එතකොට යකෝ මගේ සල්ලි. තියෙනවා ඔය ෆෝන් එක. එතකොට දාපු සල්ලි ටිකට බඩු බනිස්ද? මෝරයකේ හරි නේද මේ ගොන්තරි මරි මැටි මෝලා පිරමීඩ නෙවෙයි කියලා නේද කිව්වේ මූ මාව කෑවා. යකෝ මුකේ අම්මා. සම්කෝණේ ත්‍රිකෝණයක ඔබත් මාත්